ඉතින් ඔයාලට කොහොමද? ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්නවා කියලා හිතනවා. ඔන්න ඉතින් මේ අවුරුද්දට ගෙන ආපු පළවෙනි වීඩියෝ එක තමයි මේ. ඉතින් අපි සති දෙකකට විතර පස්සේ ඔන්න ආයෙම මගේ අම්මලාගේ ගෙදර ආවා. ඉතින් සති දෙකක් විතර අපි හිටියේ අක්කලාගේ ගෙදරනේ අනුරාධපුරේ. ඉතින් ඔන්න ආයෙම මම ගෙදර ආවා. ඉතින් ඇවිත් ප්ලේ පෙන් එක ගලවලා අයින් කරලා තමයි තිබුණේ. මොකද ඉතින් බබත් නැතුව ඒකේ ඉතින් දූවිලි හැම වදිනවනේ. ඒ නිසා ඉතින් තාත්තා ගලවලා අයින් කරලා තිබුණා. මේ ඔක්කොම ඉතින් හොදලා වේලලා තමයි අයින් කරලා තිබුණේ. දැන් ඉතින් මම හදන්නේ ආයෙම ප්ලේ පෙන් එක දාගන්න. මොකද ඉතින් මට ඉතින් මේක අත්‍යවශ්‍යයිනේ. ඔන්න ඉතින් මම කරේ මුලින්ම බබාගේ ප්ලේ පෙන් එක හදාගන්න එක. ඉතින් අන්න චූටි මැණිකත් තනියම ඉන්න කැමති නැති වුණාට මම ප්ලේ පෙන් එක ඇතුළේ ඉන්නකොට නම් එයාටත් ඉන්න ඕන වෙලා. ඒත් ඉතින් වැඩාසියාව ගන්න බැරි නිසා මම එයාට එළියේ ඉන්න දුන්නා. ඒත් ඉතින් පේනව නේද දැන් උඩ නැගලා ප්ලේ පෙන් එක ඇතුළට එන්න දඟලනවා. ඉතින් ඔන්න එයාවත් ගත්තා. ඉතින් ඔන්න ප්ලේ පෙන් එක මේ විදියට හැදුවට අපි මෙහෙත් ඉන්නේ තව දවස් 2-3යි. ඉතින් ඒ වුණත් ඒ ටික දවසට හරි මට ප්ලේ පෙන් එක ඕන වෙන නිසා ඔන්න ඉතින් මම ප්ලේ පෙන් එක හයි කරගත්තා. ඉතින් මම බබා ලැබෙන්න මාස 2ක් විතර තියදී තමයි මගේ අම්මලාගේ ගෙදර ආවේ. ඉතින් දැන් බබාටත් අවුරුද්දයි මාසයක් වුණා. දැන් තමයි මම හස්බන්ඩ්ගේ ගෙදර යන්න හදන්නේ. ඉතින් මේ හිටිය කාලෙට පුදුම තරම් බබා අම්මලාට තාත්තට ඒ වගේම මගේ අක්කට ගොඩාක් ලං වෙලා ඉන්නවා. ඉතින් දාලා යන්නත් දුකයි. ඒත් ඉතින් අපි අපේ අනාගතය වෙනුවෙන් සමහර තීරණ ගන්නම වෙනවානේ. ඔන්න ඉතින් බබා ගැන මට ගොඩක් දුකයි. මොකද එහෙ යාව හුරතල් කරන්න ඉන්නේ හස්බන්ඩ්ගේ අම්මා විතරයි. ඔන්න ඉතින් බබාවත් ප්ලේ පෙන් එකේ තියලා මම හදන්නේ බබාගේ රෙදි ටික ගන්න. මේ ඉතින් අක්කලාගේ ගෙදර ඉඳන් හොදලා අරගෙන ආපු ටික. මොකද එහෙ යවුව ඇත්තෙම නැහැ. මම එන දවසෙත් වැස්සා. ඉතින් මම ඒ ටික අරන් ඇවිල්ලා මෙහෙනම් හොඳටම අවුව. ඉතින් පැයක් විතර දානකොට ඒ රෙදි ටික නම් ඔක්කොම හොඳට වේලුණා. ඉතින් දැන් හදන්නේ මම අද හොදපු රෙදි ටිකත් වනා ගන්න. අවුව දැක්කහම නම් ඉතින් ආසයි. මොකද අනුරාධපුරේට නම් මම හිටපු දවස් ටිකේම සැරින් සැරේ වහිනවා. ඉතින් අවුව ඇත්තෙම නැහැ. ඉතින් චූටි බබෙක් ඉන්නකොට නම් ඉතින් අවුව නැති වුණාම හරි අමාරුයිනේ වැඩ ටික කරගන්න. ඔක්කොටම වැඩි ඉතින් බබාගේ රෙදි වේල ගන්න එක ලොකු ප්‍රශ්නයක්නේ. හැම වෙලාවෙම බබා චෝදානවා. ඉතින් එයාට ඇඳුම් අනිවාර්යෙන්ම වේලගෙන තියාගන්න ඕනේ. දැන් හදන්නේ ඉතින් මම සුදු බබාව නාවන්න. ඔන්න ඉතින් වතුර ටිකත් ලෑස්ති කරගෙන බබාව මම එක්කගෙන ආවා. දැන් නම් ඉතින් එක විදියකට ඉන්නෙම නැහැ. හරිම අමාරුයි නාවන්න. අපි හිතනවානේ චුට්ටක් ලොකු වෙනකොට ලේසි. ඒ වුණත් ඉතින් චුට්ටක් ලොකු වෙනකොට තමයි තවත් අමාරු වෙන්නේ. අඬන්නේ නැති වුණත් නාවනකොට දත් මදින එක නම් දැන් යුද්ධයක් වෙලා තියෙන්නේ. ඉතින් ඒ ටික නම් මම වීඩියෝ කරගත්තේ නෑ. මොකද ඉතින් මාර කට්ටක් කාලා තමයි බබාගේ දත් ටික මද්දවන්නේ. හැමදාම ඉතින් දත් මද්දවද්දී අඬනවා. ඉතින් ඔන්න දැන් දත් මද්දල ඉවරයි. දැන් හදන්නේ බබාව නාවන්න. එයාට ඉතින් මොන හරි දෙයක් කරන්න ඕනේ නාවද්දිත්. නැත්තම් ඉතින් එක විදියකට තියාගන්න අමාරුයි. මං ඉතින් මොන හරි දෙයක් එයාට අතට දෙනවා. නැත්තම් ඉතින් චුට්ටක් ටැප් එක හරි ඇරලා දෙනවා. වතුර චුට්ට වැටෙනකොට බබත් සෙල්ලම් කරනවා නාන ගමන්. මම ඉතින් එක වැඩක් කියලා නැහැ. මොකද ඉතින් බබාව නාව ගන්නත් ඕනේනේ කොහොම හරි. ඉතින් අඬන්නේ නැති වුණත් එයා ටිකක් වෙලා යනකොට එයාට මුකුත් දුන්නේ නැත්තම් චුට්ටක් විතර ඉතින් රණ්ඩු කරනවා. ඒ නිසා ඉතින් එයාවත් අඬවන්න නැතුව එයාට සෙල්ලම් කරන්න මොන හරි දෙයක් දීලා තමයි මම බබාව නාව ගන්නෙ. ඉතින් දැන් චුට්ටක් ලොකුයිනේ.
ඒ නිසා ඉතින් පේනව නේද? හරි අමාරුයි නාව ගන්න. ඉතින් මම හිතන්නේ ගොඩාක් බබාලා දත් මදිනකොට අඬනවා. මොකද ඉතින් එයාලා බ්‍රෂ් එකට බයයි. මොකද එයාලට රිදෙනවා සමහර බ්‍රෂ් වලින් මද්දද්දී. ඒ වුණත් ඉතින් අපි ගොඩ වෙලාවක් බබාගේ දත් මදින්නේ නැහැනේ. මදින වෙලාවට බබාගේ දත් ටික හොඳට මද්දවන්න. දැන් චුට්ට බබාලා පැණි රස කන නිසා එයාලගේ දත් ඉක්මනින්ම සවුත් වෙන්න බලනවා. ඔන්න ඉතින් දැන් සුදු බබා නම් චණ්ඩියෙක් වෙලා ඉන්නේ. මොකද ඉතින් එක දේවල් වලට රණ්ඩු ඉතින් දුන්න නැත්තම් අඬනවා. පේනව නේද? මොකක් හරි දෙයක් ඉතින් එයාට සෙල්ලම් කරන්න ඕනේ. දැන් නම් ඔන්න ඉතින් නැගිටලත් ඉන්නා වෙලාවකට නාවනකොට ඔන්න ඉතින් දැන් මගේ මැනික නාලා ඉවරයි. පේනව නේද? hina වෙවි ඉන්න විදිය. අද නම් ඉතින් බබා චුට්ටක් නිදිමතේ වගේ තමයි ඉන්නේ. මට හිතෙන්නේ ඉතින් නාවල ටිකකින්ම බබා නිදා ගනීවි කියලා. ඔන්න ඉතින් කිව්වත් වගේ නාලා චුට්ටක් වෙලා යනකොට බබා නිදාගත්තා. පේනව නේද නිදාගෙන ඉන්න විදිය? මගේ මැනික ඉතින් ඔන්න සනීපෙට නිදී. එහෙනම් තවත් දවසක අලුත් වීඩියෝ එකක් අරගෙන එනකම් ගිහින් එන්නම්. ඔයාලා හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න.